වගේ Chrome එක ටච් කරන්න මෙන්න මේ විදියට. හරි. ඊට පස්සේ ඔයාලට මේ විදියට ගියාට පස්සේ ඔයාලට මෙතන ටයිප් කරන්න එනවා 1xbet.com කියලා. හරි. ඊට පස්සේ ඔයා මෙතන සර්ච් කරන්න ඕනි. එතකොට ඔයා මෙන්න මේ විදිහට 1xbet site එකට ඔයාව අරන් එනවා. හරි. ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් උඩ තියෙනවා login registration කියලා. ඉතින් අපිට login වෙන්න තාම අපිට username password නැති හින්දා අපි මෙතන registration කියලා මෙතන registration වෙන්නත් පුළුවන්. ඉතින් මම කියන්නේ මෙතනින් registration වෙනවට වැඩිය ඔයාලට ලේසි මෙන්න මේ app එක ඔයාගේ phone එකට download කරගෙන එතනින් registration වෙන හැටි. හරි. ඔයා මෙන්න මෙහෙම පල්ලෙහාට යන්න මේකේ. පල්ලෙහාට ගියපුවාම මෙන්න මේ විදිහට තැනක් එනවා. ඔයාලට මෙතන තියෙනවා 1xbet mobile application කියලා. ඔයා එන්න ඒක උඩ ටච් කරන්න ඕනි. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට එනවා Android iOS කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එක Android නිසා මෙතන Android කියන තැන ටච් කරන්න. ඔයාගේ ෆෝන් එක iPhone එකක් නම් මෙන්න මේ iOS කියන තැන ටච් කරන්න. ඉතින් මම Android කියන තැන ටච් කරනවා. හරි. ඊට පස්සේ මෙතනින් ඩවුන්ලෝඩ් දෙන්න අහනවා. මෙතනින් මේක දෙන්න. ඔයාලට පේනවා ඇති උඩින් app එක ඩවුන්ලෝඩ් වෙනවා. හරි. ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. අපි බලමු ඕපන් කරගෙන. මේ විදිහට ඕපන් කරගන්නවා. හරි. ඉන්ස්ටෝල් දෙනවා මම. හරි. දැන් app එක install වෙලා ඉවරයි. මම මෙතන done දෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඊට පස්සේ app එකට ගිහිල්ලා කොහොමද අපි මේකේ register වෙන්නේ කියලා. හරි. මම දැන් done දෙනවා. හරි. මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවා ඇති මෙතන 1xbet කියලා මෙන්න මේ app එක තියෙනවා. ඉතින් මේ app එක ඔයා touch කරන්න. මෙතන allow දෙන්න. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති උඩ login registration කියලා තියෙනවා. මෙතන registration කියන තැන ඔයා touch කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ one click by phone by email කියලා තුනක් තියෙනවා. ඉතින් මේ කැමති එකකින් ඔයාලට මෙතන register වෙන්න පුළුවන්. මම නම් recommend කරන්නේ මෙන්න මේ one click කියන එක. ඉතින් ඒක ඒ විදිහටම තියන්න එතන මේ උඩ. එතන මෙතන country එක ශ්‍රී ලංකා ඒකත් ඒ විදිහටම තියන්න. currency එකත් ඒ විදිහටම තියන්න. මෙතන කිසිම දෙයක් වෙනස් කරන්න එපා. මෙතන ඔයා දෙන්න ඕනේ අනිවාර්යෙන් මෙන්න මේ promo code කියන තැනට මගේ ප්‍රොමෝ කෝඩ් එක ඔයා දෙන්න ඕනි. ඔයාට මේ ප්‍රොමෝ කෝඩ් එක දෙන්න ඕනි ඇයි කියලා මං හේතුව කියන්නම්. සාමාන්‍යයෙන් මගේ ප්‍රොමෝ කෝඩ් එක දාලා account එකක් හැදුවොත් ඔයා පළවෙනි ඔයාගේ ඩිපොසිට් එකේදී ඔයාට බෝනස් එකක් හම්බ වෙනවා 100%ක. ඉතින් ඒ හැමදේම හම්බෙන්නේ මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එකෙන්. ඉතින් ඒ නිසා මෙතෙන්ද අනිවාර්යයෙන්ම මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක දෙන්න. මේක කැපිටල් ලකුරෙන් ගහන්න ඕනි. හරි. ඔයාලට පේනවා ඇති මේක අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙතන මෙන්න මේ කොටුවට ටික් එක දාන්න තියෙන්නේ. ඒ ටික් එක දාලා රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට එකක් එනවා. මෙතන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ෆුට්බෝල් එක අරන් ගිහලා මෙන්න මේ ගෝල් එක මැද තියෙන මේ රවුමක් තියෙනවා. එයින් එතෙන්න තියන්න. මෙන්න මේ යට බාර් එක මේ විදිහට මෙන්න මෙහෙම ඇදගෙන යන්න. හරි. හරියට මැදින් තියලා අතාරින්න. එතකොට ඒකත් හරි. ඊට පස්සේ ඔයාට හරි. ඔන්න. දැන් තමයි ඔයා හරියට රෙජිස්ටර් වුණේ. ඉතින් ඔයාට ලැබිලා තියෙනවා ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. මේක කාටවත් දෙන්න එපා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි මේක තියාගන්න ඕනි. කාටවත් දෙන්න එපා. මොකද මේ දෙක ලැබුණොත් ඔයාට ඔයාගේ account එකට log වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. හරි. ඉතින් මෙතන මේ දෙක ඔයා තියාගෙන මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන තියාගෙන මෙතන මෙන්න මේ next කියන එක ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයා මෙන්න මෙහෙම app එක ඇතුළට එනවා.
ඉතින් මේකේ දැන් ඔයාලට මෙහෙම වුණා කියලා ඔයාලට මේකේ ඩිපොසිට් කරන්න බෑ. ඔයාලට සෙල්ලම් කරන්නත් බෑ. ඉතින් අපි ඊටු ටික බලමු කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලට පේන ඇති මෙතන මෙන්න මේ මෙනු කියලා පල්ලෙහෙන් තියෙනවා. එතන ටච් කරන්න. එතන ටච් කරපුවාම ඔයාලට පේන ඇති මේ උඩ තියෙනවා personal profile කියලා. ඉතින් අපි ඒක ෆිල් කරගන්න ඕනි. හරි. මෙතන enter details කියන තැන ටච් කරන්න. හරි. ඔයාලට තියෙන්නේ මෙන්න මේ ෆෝම් එක පුරවන්න. හරි. අපි බලමු කොහොමද මේක පුරවන්නේ කියලා. ඔයා මෙතන මේ first name කියන තැන ඔයාගේ පළවෙනි නම දෙන්න. මම දෙනවා මගේ පළවෙනි නම සුගත්. සුගත්. එතකොට මගේ surname කියන තැන මගේ දෙවෙනි නම දෙනවා කුමාර. හරි. ඊට පස්සේ ඔයා මෙතන date of birth කියන එක ඔයාගේ date of birth එක දෙන්න. මෙතන මේ 2008 කියලා තියෙනව නේද උඩ? එන්න එතනින් ඔයාලට පුළුවන් ඔයාගේ වර්ෂය හොයන්න ටච් කරලා එතන ටච් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට අයිති වර්ෂය ගන්න පුළුවන්. මම මෙතන සිලෙක්ට් කරනවා මගේ මේක. අපි බලමු. ඊට පස්සේ මෙතනින් ඔයාලට මේ ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන් මාසෙ මොකක්ද කියලා. හරි. ඉතින් ඔයා මේකේ හරියටම දෙන්න ඕනේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන විස්තර ටික. ඕකේ. මෙතන මේ place of birth කියන තැන ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ ඇති ඔයා කොහොමද ඉපදුනේ කියලා. ඉතින් එතන දෙන්න මෙතෙන් අනිවාර්යෙන්ම මන් දෙන්නම් අපි එකක් දෙමු. පේරාදෙනිය. හරි. එතකොට ඔයාගේ region එක මොකද්ද? මෙතන මම දෙනවා මම ඇති central province මම එක දෙනවා. city එක ඔයාගේ city එක දෙන්න මෙතන මම කැන්ඩි දෙනවා. එතකොට මෙතන ඔයාගේ ඇඩ්‍රස් එක හරියට දෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා ID document කියන තැන document type. ඒකට ඔයා දෙන්න ඕනි ඔයා මොකද්ද ඔයාගේ document එක driving license එකද national identity card එකද passport එකද කියලා. ඉතින් මම මේ තුනම recommend කරනවා ප්‍රශ්නයක් නැහැ. national ID card එක දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. national ID card එකට මම touch කරනවා. ඊට පස්සේ මෙතන මේ serious කියන තැන එතෙන්ද ඕනේ නැහැ. මේ document number කියන තැනට වගේ national identity card එකේ තියෙන number එක දෙන්න ඕනි. ඊට පස්සේ date of issue කියන තැනට ඔයාගේ identity card එකේ ඉස්සරහා තියෙනවා මේ identity card එක නිකුත් කළපු දිනේ. ඉතින් ඒක මෙතෙන්ද දෙන්න. ඊට පස්සේ මේ issued by කියන තැනට ඔයා දෙන්න government of Sri Lanka කියලා. හරි. ඒ ටික ඔක්කොම දීලා මෙතන හරියට fill කරලා මෙන්න මෙතන මේ save කියන එක ටච් කරන්න. හරි. ඔයාලට පේනවා ඇති දැන් personal information කියලා පල්ලේ යටම තියෙනවා. එතන ඔයාලට පේනවා ඇති ඔයාගේ නම, ගම, විස්තර ටික ලස්සනට තියෙනවා. හරි. ඊට පස්සේ ඔයා මෙතන කරන්න ඕනි මෙන්න මේ email කියන තැනට ඔයා email එක ඔයාගේ වැඩ කරන email එකක් මෙතෙන්ට link කරන්න ඕනි අනිවාර්යෙන්ම. හරි. එච්චරයි මෙතන දැනට අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යම් මේකේ security setting ටික හදාගන්න. හරි බැක් වුණාට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති උඩින් ඔයාගේ profile personal profile එක ගාව ඔයාගේ නම තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතන පේනවා ඇති ඔයාලට මේ setting icon එකක් තියෙනවා. එතන touch කරන්න. එතන touch කරපුවාම ඔයාලට පේනවා මෙන්න මේ security setting කියලා රතු පාටින් පොඩි dot එකකුත් තියෙනවා. එතන අපි touch කරමු. එතන ටච් කරලා ඔයා මෙතන මෙන්න මේ ෆෝන් නම්බර් කියන තැනට ෆෝන් නම්බර් එක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. නොදා ඉන්නවනම් ගොඩක් හොඳයි. මොකද මේ ෆෝන් නම්බර් කියන තැනට අපි දැන් මේකට ඩිපොසිට් කරලා අපි විත්ඩ්‍රෝ එකක් ගද්දි අපිට විත්ඩ්‍රෝ එකේදී මේ අපිට කෝඩ් එකක් එනවා. අපි ෆෝන් නම්බර් මෙතෙන්ට ෆෝන් නම්බර් එක දැම්මොත් විතරයි ඒ කෝඩ් එක එන්නේ. ඒ කෝඩ් එක වෙලාවකට අපිට හම්බෙන්න පරක්කු වෙනවා. එතකොට අපිට විත්ඩ්‍රෝ එක ගන්න ටිකක් පරක්කු වෙනවා. ඒ නිසා මං නම් කියන්නේ මෙතන ෆෝන් නම්බර් එක යූස් කරන්න ඕනේ නැහැ. මෙන්න මේ security question කියන තැනට ඔයා ඒක කරන්න. මෙතන ටච් කරන්න. ටච් කරලා ඔයා security question එක තෝරන්න මොකක් හරි එකක්. මෙතන ගොඩක් තියෙනවා. ඉතින් ඒකට අදාළ උත්තරේ මෙතෙන්ද දෙන්න. දීපුවාම හරි. ඊට පස්සේ ආයේ මෙතන කරන්න දෙයක් නැහැ ඔයාට. මෙච්චර තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බැක් වෙමු.
බැක් වෙලා ඔයාලට පේනවා ඇති දැන් මෙන්න මේ පොපියුලර් කියන තැන ටච් කරපුවාම ඔයාලට පේනවා මේකේ ගේම්ස් තියෙනවා ඔක්කොම ඔයාලට ප්ලේ කරන්න පුළුවන් මේ හැම ගේම් එකක්ම ඔයාලට ප්ලේ කරන්න පුළුවන් මේකේ. ඉතින් මම මේ හැම ගේම් එකක්ම ගැන වීඩියෝස් අරන් එනවා. ඒ නිසා මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට අරන් යමු මේ ගේම්ස් කොහොමද ප්ලේ කරන්නේ කොච්චර වින් හම්බ වෙනවද කොහොමද අපි මේකේ වින් එකක් ගන්නෙ. ඉතින් මේක අපි ඇනලයිස් කරලා මේ වගේ ට්‍රික්ස් තියෙනවා ටිප්ස් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම කතා කරමු මේ channel එකෙන්. අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් අපි බලමු මේකට ඩිපොසිට් කරන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ මෙනු කියන තැන ටච් කරපුවාම මෙන්න මේ ඩිපොසිට් කියලා තියෙනවා මෙතන. ඉතින් ඔයාලට පුළුවන් මේක ටච් කරලා මෙතන මේ මෙතඩ් ගොඩක් තියෙනවා මේක ඩිපොසිට් කරන්න පුළුවන්. මේවට පල්ලෙහාටදී පේනවා මේ හැම එකකින්ම පුළුවන්. ඔයා පළවෙනියට ඩිපොසිට් කරන මෙතඩ් එක හරහා විතරයි ඔයාට විත්ඩ්‍රෝ එකක් ගන්න පුළුවන්නේ. ඉතින් මම මේවා ගැනත් වීඩියෝ අරන් එන්නම් මේ හැම එකකින්ම කොහොමද ඩිපොසිට් කරන්න කියලා. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනි අනිවාර්යයෙන්ම මේ මගේ Telegram channel එකට join වෙලා ඉන්න group එක තියෙනවා පල්ලෙහා Telegram link එක දාලා තියෙනවා description එකේ. ඉතින් ඒකට join වෙලා ඉන්න. ඉතින් සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් අපි ආයෙ සෙට් වෙමු අලුත් වීඩියෝ එකකින්.